හැලෝ ගයිස් කොහොමද ඔයාලට? ඉතින් මම ඔයාලටත් මේ අරන් එල්ල තියෙන්නේ ට්‍රේඩින් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන් ගොඩක් වටින වීඩියෝ එකක්. ඉතින් ඔයාලත් මම ඔය කරන විදිහටම මාකට් එකට ගිහිල්ලා ට්‍රේඩින් ඇප් එකේ ඉන්ඩිකේටර් වලට ගිහින් ස්මාර්ට් මනි කන්සෙප්ට් කියලා සර්ච් කරගන්න. ඔයාලට මම අද කතා කරන්න යන්නේ මාකට් එක ඇනලයිස් නොකරම බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් සහ චේන්ජ් ඔෆ් කැරක්ටර් ඉන්ඩිකේටර් එකක් භාවිතයෙන් කොහොමද හඳුනාගන්නේ කියන එක ගැන කතා කරන්න. ඉතින් ඔය විදිහට ඔයාලත් මාකට් එකේ ඉන්ඩිකේටර් වලට ගිහින් ස්මාර්ට් මනි කන්සෙප්ට් කියලා සර්ච් කරගන්න. ඉතින් ඔයාලට පේන ඇති මම ඉන්ඩිකේටර් එක ඇඩ් කරගත්තට පස්සේ මාකට් එක ඇනලයිස් කරන්න නැතුවම ඉන්ඩිකේටර් එක මගින් මම බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් සහ චේන්ජ් ඔෆ් කැරක්ටර් කියන දේවල් මාකට් එකේ හඳුනා ගන්න විදිය. ඉතින් ඔයාලා ට්‍රේඩින් වලට ආපු අලුතෙන් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මේ ඉන්ඩිකේටර් එක හරහා මාකට් එකේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් එක සහ චේන්ජ් ඔෆ් කැරක්ටර් එක පහසුවෙන් හඳුනා ගන්න. ඉතින් ඔයාලට මේ ඉන්ඩිකේටර් එක හරහා පුළුවන් මාකට් එක ඇනලයිස් කරද්දී කන්ෆර්මේෂන් අරගන්න. ඉතින් ඔයාලත් මේ විදියට මේ ඉන්ඩිකේටර් එක භාවිත කරලා මාකට් එකේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් සහ චේන්ජ් ඔෆ් කැරක්ටර් නිර්මාණය කරන්න. එහෙම නැත්නම් බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් සහ චේන්ජ් ඔෆ් කැරක්ටර් මාකට් එකේ හඳුනා ගන්න, මාකට් එක ඇනලයිස් කරන්න ඔයාලට පුළුවන් මේ ඉන්ඩිකේටර් එක හරහා ඉගෙන ගන්න. ඉතින් ඔයාලට මම අද අරන් ආයේ ගොඩක් වටින වීඩියෝ එකක්. මේ වගේම තවත් වටිනා වීඩියෝ එකකින් මම ඊළඟට ඔයාලට කතා කරන්නම් මාකට් එකේ ට්‍රේඩ් එන්ට්‍රියක් ගන්න පහසු ක්‍රමයක් ගැන. ඉතින් එහෙනම් මම අදට සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.